ඔයාගේ හිත එක තැනක තියාගෙන ඉන්නම බැරිද? කොච්චර කරත් හිත එහෙම දුවනවාමයිද? If that's your problem, you need to listen to this video. අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න ඕනේ. Hi guys. So කොහොමද? අද අපි කතා කරන්නේ focusing ගැන. අපිට දෙයක් කරනකොට අපේ හිත ගොඩක් එහෙම දුවනවා නම් නැත්නම් අපිට focus එක තියාගෙන ඉන්න බැරි නම්, is it always difficult for you to keep your mind in one place? You know, is your mind running around? අර අපි කියන්නේ අත්ෙන් අත්තට පනින වඳුරෙක් වගේ අරකින් මේකට පනිනවා. So when we are actually trying to do something, එක තැනක ඉඳගෙන අපේ වැඩ කරන්න යනකොට අපිට ඒක කරන්න හිතෙන්නෙම නැහැ. මොකක් හරි හේතුවක් නිසා අපි distract වෙනවා. ඒ වගේ situation එකක ඉන්නවා නම් මම අද කතා කරනවා, what do we mean by, you know, not being able to focus on something? මොනවාගේ steps අපිට මේකට ගන්න පුළුවන්? What kind of steps can we take in order to kind of remove this problem from our lives? And in this video, I will give you 3 simple steps. මම මේ වීඩියෝ එකේ ඕගලන්ට ඉතාමත්ම easy. අපි සාමාන්‍ය ගොඩක් කලාවට overlook කරනවා කියන්නේ, ඒ කියන්නේ අපිට මගහැරෙන්න පුළුවන් ඉතාමත්ම simple tips 3ක් ඕගලන්ට මේ වීඩියෝ එකේ මම දෙනවා. ඒ නිසා අන්තිම වෙනකන් definitely බලාගෙන ඉන්න. Very very important, because in order to change our lives, මම හැමදාම කියනවා වගේ අපේ lives change කරගන්න, ජීවිතේ වෙනස් කරගන්න අපේ habits නැත්නම් අපේ පුරුදු අපි change කරගන්න ඕනේ, right? So if you want to make a big change in your life, you need to change your habits. So let's get on to the first reason. So පළවෙනිම හේතුව තමයි අපිට ගොඩක් වෙලාවට අපේ හිත එක තැන තියාගෙන අපිට වැඩක් කරගන්න බැරි වෙන හේතුව තමයි because there are a lot of distractions. So what is the first solution in order to remove our distractions? අපිට මේ එන distractions නැත්නම් අපි කියන අපිට බාධා වෙනවා නැත්නම් අපේ හිත දුවන ඒවා අපිට අවම කරගන්න ඕනි නම් අපිට කරන්න තියෙන පළවෙනිම දේ තමයි we have to remove these distractions. මේවා අයින් කරලා දාන්න ඕනේ. කොහොමද අයින් කරන්නේ? පළවෙනි එක තමයි අපේ ෆෝන් එක. හැම වීඩියෝ එකකම හැම දෙයකදීම අද කාලේ ගොඩක් දේවල් ගත්තොත් කොහෙන් හරි සම්බන්ධයක් වෙලා තියෙන, it's connected to our phones. එතකොට අපි හිතමු අපි ස්ටඩි කරන්න හදනවා, එක්ක අපි මොන හරි ජොබ් එකේ ටාස්ක් එකක් කරන්න හදනවා, ප්‍රොජෙක්ට් එකක් කරන්න හදනවා. මේ දේවල් වලදී අපි ෆෝන් එක ළඟ තියාගෙන ඉන්නවනේ. ෆෝන් එක හදිස්සියක් නිසා අපි ළඟ තියාගෙන ඉන්නවා තමයි. But if you can kind of turn down your notifications, සමහරවිට අපිට volume එක පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. ටින් 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 ගාලා නැත්තම් එනවා WhatsApp එකෙන් ඔය අරකින් මේකෙන් ඔක්කොම social media updates ටික අපිට එන්න පටන් ගත්තට පස්සේ it's very difficult for you to focus on one thing. එක දෙයක හිත තියාගෙන ඉන්නම අමාරුයි නේ. So ඒකේ practical දේ තමයි අපි කරන්න පුළුවන්. අපිට මේ එන notifications ටික අපි පොඩ්ඩක් silent දාන්න. අපි හිතමු 30 minutes වලට අපි work එකක් කරනවා කියලා, ඒ වෙලාවට හරි කමන්නේ notifications off කරලා දාන්න. දෙවෙනි කතාව තමයි අපි කියන්නේ අපි social media, right? අපි Facebook, Instagram, WhatsApp, TikTok මේ ඔක්කොම ඉන්නවනේ. කොහොමත් කොයි වෙලාවෙ හිටියත් හැම වෙලාවකදීම 24/7 every time අපි රැ නිදින වෙලාවට උනත් always you know, we continue getting notifications from the social media platforms. So what can you do about this? මේ social media වලින් එන particular notifications වලදී දැන් අපි මොකද එතන අපිට ලොකුට ගොඩක් වෙලාවට එන්නේ, අපි කියනවා ඒක the fear of missing out කියලා. ඒ කියන්නේ the fear of missing out කියන්නේ දැන් යාළුවෙක් දාපු post එකක් මම දැක්කේ නෑ. එක්ක මෙයා මගේ කවුරු හරි අඳුරන එක්කෙනෙක්, එක්ක මම follow කරන celebrity කෙනෙක්, හරි famous කෙනෙක් කවුරු හරි දාපු post එකක් මට miss out වෙයි, මම දැක්කේ නැති වෙයිද කියන බයට ගොඩක් වෙලාවට අපි social media දැන් සමහරවිට log out වෙනවා. අපි ගොඩක් කටියක් කරනවා. අපි Facebook login වෙලා අපි දන්නේම නැහැ විනාඩි 20ක් 30ක් FB එකේ අපි scroll කර අපි බල ඉන්නවා. ඒ බලලා දැන් අපිට point එකක් එනවා. හරි, දැන් මෙතන බලන්න දෙයක් නැහැ. තව එක්කෝ දැන් ඇති කියලා හිතලා log out වෙනවා. හැබැයි දන්නේම නැහැ. අත ආයිත් ෆෝන් එකට ගිහිල්ලා ආයිත් login වෙනවා. මොකක් හරි හිතෙනවා, කියනවා නෑ තව මොන හරි දාන්න ඇති, තව මොන හරි update එකක් ඇවිල්ලා ඇති කියලා. So this is the fear of missing out. So we always want to kind of, you know, go back to these social media platforms. ඒක වුණ ගමන් Instagram එකට යනවා, ඊට පස්සේ WhatsApp එකට යනවා. You know that there's nothing important. දැන් ඕක පැය 24 කරත් ඔය feeling එක අයින් කරගන්න බෑ, because you know there's always හිත පිටිපස්සේ අපිට addict වෙලා ඒකට. We have gotten addicted to this, and then you kind of want to check again and again and again. So this is the reason why we are always distracted. So ඔකට කරන්න තියෙන ලොකුම දේ තමයි, the best thing that you can do is, even though it's difficult, ටිකක් අමාරු වුණත් පුළුවන් නම් ෆෝන් එක එක්ක වෙන කාමරයක තියන්න, එක්ක silent දාලා තියන්න. This phone is අද කාලේ ගත්තොත්, දැන් ඉස්සර කාලේ නම් මම දන්නේ මිනිස්සු මොනවද distract උනේ කියලා, but අද කාලේ තියෙන ලොකුම distraction
ටූල් එක තමයි social media and the phone. So අපි phone එක අපිට චුට්ටකට වෙන කාමරින් හරි දාලා එක notifications අයින් කරලා එක්ක phone එක silent දාලා තියන්න පුළුවන් නම් until we get our job done අපේ මොන හරි කරන work එක studies පාඩම් කරන එක මොන හරි whatever it is එක කරන එක කරලා ඉවර වෙනකන් අපිට කිසියම් time period එකකට phone එක පැත්තකින් තියන්න පුළුවන් and that is the biggest help that you can do to yourself. ඔයාට කරගන්න පුළුවන් ලොකුම උදව්ව තමයි ඒක. Also guys, if you have not subscribed to my channel, ඔයගොල්ලන් subscribe කරලා නැත්නම් මටත් support එකක් දෙන්න. පොඩ්ඩක් subscribe එකක් දාලා like එකක් දාගෙන comment එකක් දාගෙන යන්න. What do you think about these tips that I'm giving? මම මේ දෙන advice හොඳයිද නැද්ද? මොන හරි අලුතෙන් දෙයක් දැනගන්න තියෙනවද කියලා let me know in the comments below. So thank you so much. Let's get on to step number 2. Right, so the second step is taking breaks and giving yourself rewards. ඒ කියන්නේ පොඩි බ්‍රේක්ස් ගන්නවා ඒ වගේම අපිට මොන හරි ට්‍රීට් එකක් අපි දී ගන්නවා ඒක රිවෝඩ් එකක් අපිට අපි දෙනවා. So for example අපි හිතමු අපි මොන හරි ටාස්ක් එකක් කරනවා. දැන් අපි හිතමු ස්ටුඩන්ට් කෙනෙක් නම් එයාට තියෙනවා අපි හිතමු සයන්ස් හරි මැත්ස් මොන හරි ස්ටඩි කරන්න right. So අපි ගොඩාක් වෙලාවට ලොකු සෙෂන්ස් එක දිගට මෙහෙමයි it depends. ඔයාට සාමාන්‍ය සමහර ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා සමහර කට්ටිය ඉන්නවා එක දිගට පැය දෙක තුන එක ටාස්ක් එකක් කරන කට්ටිය ඉන්නවා. එහෙමනම් ඒත් ප්‍රශ්නයක් නැහැ. but අපි කතා කරන්නේ දැන් මෙතන ફોකස් කරන්න අමාරු කෙනෙක් ඉන්නවා නම් ගොඩාක් එක දිගට ලොකු project එකක් ලොකු task එකක් එක දිගට ලොකු වෙලාවක් කරන්න යන්න එපා. give it about 30 minutes. 30 minutes වලට හිතා ගන්න මම phone එක අල්ලන්නේ නැහැ. මම notifications බලන්නේ නැහැ. මම social media යන්නේ නැහැ. ඒ 30 minutes වලට උපරිම මට කරන්න පුළුවන් උපරිම විදියට මම focus කරගෙන මම මගේ work එක කරනවා. and after that ඒ 30 minutes වලින් පස්සේ නෑ මම තව 30 minutes කරනවා. don't do that. give yourself a break. පොඩි break එකක් දෙන්න. maybe 10 minutes 15 minutes වගේ පොඩි break එකක් දීලා ඒ වෙලාවෙදී ඔයා කැමති දෙයක් කරන්න. you want to check a funny video මොනවා කැමති ආටිස්ට් කෙනෙක්ගේ song එකක් අහනවා එක්ක එළියට ගිහලා චුට්ටක් play කරනවා එක්ක අපි හිතමු මොන හරි treat එකක් දෙනවා sweet treat එකක් dessert එකක් මොන හරි කනවා you know you treat yourself පොඩි දෙයක් තමයි ඒක it's a very small thing but the thing is it kind of motivates you ඒකෙන් ඔයාට කිසියම් පුෂ් එකක් එනවා මොටිවේෂන් එකක් එනවා හරි මම ඉතුරු 30 minutes කරාමත් I'm going to reward myself කියලා මේක අර මම කලින් වීඩියෝස් වලත් කියනවා වගේ අපේ subconscious mind එකට මේක යන්න පටන් ගන්නවා ඒ කියන්නේ අපේ යටිහිත පුරුදු වෙන්න පටන් ගන්නවා හරි මෙයා ඒ කියන්නේ මම ටාස්ක් එකක් මොන හරි කරනකොට මම මගේ work එක මම 30 minutes focus කරලා මම කරන්න පටන් ගන්නකොට ඒක කරන එක නිසා හේතුවක් වශයෙන් I will get a reward I will get some kind of satisfaction කිසියම් සතුටක් තෘප්තියක් ලැබෙන දෙයක් මට ලැබෙනවා even though chocolate කෑල්ලක් වෙන්න පුළුවන් toffee whatever it is that you like තමන් කැමති දෙයක් හරි තමන් කැමති නම් ඔයා කැමති නම් ගිහිල්ලා ඒ break එක වෙලාවේ සින්දුවක් කියන්න that's also fine as long as you feel happy තමන්ට සතුටක් දැනෙන කිසියම් reward එකක් දී ගන්න after that 10-15 minute break you start your work again ආයිත් කියනවා right මම තව 30 minutes මම fully focus කරලා මම 30 minutes හරියට focus කරලා කරනවා after that when I'm taking the break I'll do whatever I want in those 10-15 minutes ඒ වගේ ඔයාගේ mind එක චුට්ටක් පුරුදු කරගන්න එහෙම කරාට පස්සේ අපේ mind එක දන්නේම නැතුව motivate වෙන්න පටන් ගන්නවා 30 minute intervals වල ඒ කරන work එක fully focus කරලා කරන්න so that is very very important and මම ඔයගලන්ට යෝජනා කරනවා suggest කරනවා try it out එක සැරයක් කරලා බලන්න දවසක් කරලා බලන්න හැබැයි මේ 30 minutes වලදී fully focus කරලා කරන 30 minutes වලදී වෙන කිසිම දෙයක් කරන්න එපා right so the third thing which is the most important thing මේක තමයි ගොඩක්ම important අපි උදේට නැගිටලා අපි routine එකක් හදලා අපි එක්ක time table එකක් හදලා අපි මම අද දවස් ඇතුළත මෙන්න මේ දේවල් කරනවා කියලා අපි හිතා ගන්නවානේ so when you're doing that there is a thing called single tasks and multitasking right ඒ කියන්නේ එක යම් කිසි එක වැඩක් හා වැඩ කීපයක් අපි කරන එක. So multitasking කියන්නේ වැඩ ගොඩක් එක සැරේ කරනවා. අපි හිතමු for example මම emails ටිකක් යවන්න තියෙනවා. මම ඒ ASCII මම study කරන්න ඕනේ. ඒ ASCII මම ගිහිල්ලා lunch හදන්න ඕනේ, එක්ක dinner හදන්න ඕනේ. ඒ අතරේ මම මේ කවුරු හරි client කෙනෙක්ට I have to take a call. You know that is called multitasking. එකම වෙලාව ඇතුලේ අපි තුමේ විනාඩි 30 ඇතුලේ වැඩ ගොඩක් දා ගන්නවා. එහෙම කරන්න එපා කියලා තමයි ගොඩක් scientifically prove කරලා තියෙන research according to research you know they've proven not to do so many tasks at the same time මොකද ඒකෙන් වෙන්නේ තමයි හේතුව reason එක you kind of you know you want to do so many things ඊට පස්සේ එක දෙයකට අපිට focus කරගන්න බැරුව යනවා මෙන්න මේ ප්‍රශ්නේ නිසා මේ හේතුව නිසා උත් ලොකු reason එකක් වෙනවා අපේ focus එක out යනවා ඇයි හේතුව තමයි අපි එක දෙයකට නෙමෙයි අපේ හිත යොමු කරන්නේ අපේ හිත ගොඩාක් දේවල් වලට අපි යොමු කරනවා so we are trying to get everything done at the same time ගොඩාක් දේවල් එක ගොඩේ කරගන්න හදනවා so අපි there's a concept in
in the world where you call it's quality versus quantity කියලා. ඒ කියන්නේ මොකද්ද? quality versus quantity. So අපි වැඩියෙන් දෙයක් produce කරනවට වඩා quality නැති දේවල් ගොඩක් ප්‍රඩියුස් කරනවට වඩා quality එකට කරන එක දෙයක් හරි හරියට කරන්න කියන එක ඊට වඩා වැදගත් කියන එක. So අපි task එකක් කරනකොට එක දෙයකට 13 minutes වලදී එක දෙයකට focus කරලා කරන්න ඒක හරියටම කරන්න කියන concept එක තමයි මේකේ අදහස් කරන්නේ. Because the reason is when you try to do so many things at the same time your mind gets confused. අපේ brain එක එකපාරට confuse වෙන්න පටන් ගන්නවා. මොකද කිසියම් point එකක් එනවා මේක දරා ගන්න අමාරුයි. මොකද ගොඩාක් දේවල් තියෙනවා කරන්න. ඒක උණ ගමන් මොනවද කරන්නේ? අපේ බ්‍රේන් එක මොන හරි escape route එකක් හොයාගන්නවා. ඒ කියන්නේ මොකද්ද? ඒ තියෙන පීඩාවෙන් එළියට මිදෙන්න කිසියම් path එකක් හොයාගන්නවා. ඒ කියන්නේ මොකද්ද? ගොඩක් වෙලාවට අපි ආයිත් අරක escape වෙන්න අපිට ඒක මූණ දෙන්න බැරි වෙන අනේ මට මෙච්චර දේවල් කරන්න බෑ කියලා අපි එහෙම වචන වලින් හිතන්නේ. නමුත් අපේ brain එක automatically හිතනවා this is too much for me and therefore you go back to your phone. ආයිත් phone එක හරි videos හරි මොන හරි බලන්න පටන් ගන්නවා. So this is the cycle. මේක cycle එකක් වගේ ආයිත් ඊට පස්සේ නැවත වාරයක් ගන්න පටන් අරගෙන ඔයාව ආයිත් focus එක නැති inspiration එකක් නැතුව අර මට කරන්න පුළුවන් කියන energy එක එහෙම් පිටින්ම drain off කරලා you kind of feel stuck once again in the same space. ඊට පස්සේ ගොඩක් දේවල් කරන්න හැදුවා කියලා අන්තිමට එකක්වත් කරගෙන නැතුව නතර වෙන point එකක් එනවා. So this is also a major point, a factor when it comes to losing your focus. එක දෙයකට focus කරන්න එක වෙලාවක. ඒක ඉවරුණාට පස්සේ විතරක් next thing එකට යන්න. So that is the third point. ඕගොල්ලන්ටත් මේ වගේ experiences තියෙනවා නම් ඕගොල්ලන්ටත් focus කරන්න ගොඩක් අමාරු situations ඇවිල්ලා තියෙනවා නම් හිත එක තැනක තියාගන්න බැරි නම් and also at the same time ඕගොල්ලන් මොන හරි මේ වගේ situations වලදී use කරන techniques methods තියෙනවද? මම මොන හරි මෙන්න මේ වගේ එකක් මට focus කරන්න බැරි වුණොත් මම මෙන්න මේ වගේ දෙයක් කරනවා කියලා මොන හරි ඕගොල්ලන් කරන දේවල් තියෙනවා නම් ඒවත් comments වල දාන්න. Let me know what you think about this video. Talk to me Sri Lanka. Let me know what you want to know. ඕගොල්ලන්ට තියෙන questions, all these things you can ask me and I hope to see you in the next video. ඒ වගේම make sure to subscribe and like to the channel as well and this video, and if you have not watched my previous videos make sure to go and check them out as well. And thank you so much for joining me today. Talk to me Sri Lanka. Thank you. Let's meet again on the next video. Bless you.